ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ බුද්ධ ධර්මයේ කියන විෂයට අදාළ සාමාන්‍ය පෙළ පේපරේට 2016 ඉඳලා 2024 දක්වා ප්‍රශ්න ඇවිල්ලා තියෙන රටාව. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් 2025ට එන්න පුළුවන් අනුමානත් මේකේ තියෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe නොකරනම් මේ වීඩියෝ එක බලන්නේ ඔයාලා දැම්මම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි සියලුම විෂයන් වලට අදාළ අනුමාන ලබලා දෙනවා. ඒ වගේම මේ වෙනකොටත් භූගෝල විද්‍යාව, ගණිතය, සිංහල වගේ විෂයන් රැසකට අනුමාන දීලා තියෙනවා. ඒ අනුමාන තාමත් ඔයාලා බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙහා description එකේ දාලා තියෙන link touch කරලා ඒ අනුමාන ටිකත් නරඹන්න. ඒ වගේම අපේ WhatsApp channel එකේ link එකක් දාලා තියෙනවා description එකේ සහ පළවෙනි comment එකේ. අනිවාර්යෙන් ඔයාලා අපේ WhatsApp channel එකටත් join වෙන්න. අපි WhatsApp channel එකෙත් අනුමාන සහ කෙටි සටහන් වගේ ගොඩක් දේවල් ලබලා දෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පිළිවෙලට වර්ෂ වලට ආපු අනුමාන ටික දීලා තියෙනවා. ඒ වගේම මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් 2025ට අදාළව දීලා තියෙනවා දසපාරමිතා භාවනා. ඒ වගේම සූකරාණී අසාදුනී ගාථාව එන්න පුළුවන් කියලා තියෙනවා. උට්ටානවතෝ සතිමතෝ ගාථාවත් එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ සිංහාලෝවාද සූත්‍රයේ කර්මය කලා ශිල්ප වලට ස්තූප එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. එතකොට ශ්‍රද්ධාව ඊට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාව එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. මේ කියන්නේ 2025. ඒ කියන්නේ මේ පාර වලට එන්න පුළුවන් අනුමාන ටික තමයි මේ කියාගෙන යන්නේ. ඉතින් ආයෙත් මතක් කරන්න ඕනි අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් 4 වෙනි සංගායනාව එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඒ වගේ වැලිවිට හිමි එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඒ වගේම රේණුකානේ චන්ද්‍රවිමල හිමිත් එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. කනිෂ්ක ධර්ම සංගායනාව, සතර සංග්‍රහ වස්තු, උට්ටාන සම්පදා, වාහල් කඩ. මෙන්න මේ ටික තමයි මේ පාර එන්න පුළුවන් කියලා අනුමාන කරලා තියෙන්නේ. ඉතින් මේවා අනුමාන විතරයි. අනිවාර්යෙන් මේ ටික එන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සමහර කොටස් ටිකක් විතරක් එන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලා සියලුම සිලබස් එකට අදාළ සියලුම කොටස් ටික පාඩම් කරගෙන යන්න. ඒ වගේම මේ කියපු කොටස් වලට අදාළ පාඩම් ටික වැඩිපුර අවධානයක් දීලා පාඩම් කරගන්න. ඒ වගේම ඔයාලා ළඟත් අනුමාන තියෙනවා නම් ඔයාලට පුළුවන් අපිට එවන්න. ඒවත් මේ විදිහට අනිත් ළමයිට ප්‍රයෝජනවත් වෙන විදිහට වීඩියෝයක් වශයෙන් අපි ලබලා දෙනවා. ඉතින් අනිවාර්යෙන් අපේ WhatsApp channel එකට join වෙන්න link එක පළවෙනි කමෙන්ට් එකේ සහ description එකේ දාලා තියෙනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟට ඔයාලට අනුමාන අවශ්‍ය විෂය පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඔයාලා කමෙන්ට් කරන විෂයට අදාළ අනුමාන වීඩියෝ අපි ඉදිරියට අරගෙන එනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. තවත් මේ වගේම අනුමාන වීඩියෝ එකකින් හමු වෙමු.